කොලකැඳ දෙකකින් දවස ආරම්භ කරන ගමන් අපි මේ යන්න හදන්නේ අම්බුලුවාව බලන්න. Google Map එකෙන් පාර බලන් ගිහලා මං හිතන්නේ මට පාර වැරදුනා. ඇත්තටම අපි යන්න ගියපු පාර නෙමේ අන්තිමට යන්න උනේ. කෙටි පාරක් හොයාගෙන ගිහලා අන්තිමට මං හිතන්නේ දුරම පාරකින් යන්න හම්බුනේ. අපිට හම්බුණා නලගනැල්ල. අපි හිතුවා ඇල්ලත් බලලම යනවයි කියලා. මේ වගේ පාරකින් තමයි නලගනැල්ල ළඟට යන්න තියෙන්නේ. මේ දියැලක් ගොඩක් ලස්සන දියැලක්. ඉතින් අපි යන කාලේ ගොඩක් පායන කාලෙක තමයි අපි ගියේ. දියැල්ල ගොඩක් දුරට හිඳිලා තමයි තිබ්බේ. ඉතින් මේ වගේ පරිසරයක් තමයි එතන තිබ්බේ. අපිට දියැල්ල ළඟටම ගිහිල්ලා බලන්නත් පුළුවන් වුණා. දියැලි ලස්සන ගොඩක් දුරටනේ. ඉතින් අපි ඩ්‍රෝන් එකක් යවලා මාර ලස්සන ෂොට්ස් ගොඩාක් ගත්තා. අපේ අවාසනාවට ඩ්‍රෝන් එක ඩෑම් එකට වැටුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. එතන අපි දන්නේ නැතුව තමයි ඒ දේ උනේ. ඉතින් කලින් අපි ඒ වීඩියෝස් ටික එහෙම සේව් කරගත්තෙත් නැහැ. ඉතින් ඒක නිසා අපිට වීඩියෝ කිසි දෙයක් නැහැ. අතරමඟ තියෙන හැම දියැලක්ම වගේ බලාගෙන අපි අම්බුලුවාවට ආවා. මෙතනින් ටිකට් එකකුත් ගන්න. අපි මෙතෙන්ට එද්දි මං හිතන්නේ හවස 4 විතර වුණා. මත් පහෙන් පස්සේ කට්ටියට යන්න බෑ අම්බුලුවාව බලන්න. ඉතින් ඒක නිසා ඊට කලින් යන එක තමයි ගොඩක්ම හොඳ. මෙතෙන්ට ඇතුල් වුණාට පස්සේ අම්බුලුවාවට යන්න තියෙන පාර හොඳටම හදලා තියෙන්නේ. හැබැයි බයික් වලින් යන්න බෑ. විශේෂයෙන් ස්කූටර්ස් වලින් එයාලා යන්න දෙන්නේ නැහැ. අපිට බයික් වලින් යන්න පුළුවන්. උඩ තියෙනවා පොලිස් මුරපුලක්. අන්න එතෙන්ට විතරයි යන්න පුළුවන් බයික් වලින්. එතනින් බයික් එක නවත්තන්න පුළුවන්. එතනින් නැවතුවට පස්සේ උඩට යන 3 wheel තියෙනවා. එතනින් එන 3 wheel එක තමයි අපිට නැගලා යන්න තියෙන්නේ. ඇල්ලේ තියෙනවා වගේ ලස්සන ලොකු ඕන්චිල්ලාවක් තියෙනවා. මෙතන ලස්සන කොස්ටියුම් එහෙමත් තියෙනවා. ඉතින් ෆොටෝස් වීඩියෝස් එයාලගෙන් arrange කරගන්නත් පුළුවන්. අම්බුලුවාව උඩට යන්න කලින් අම්බුලුවාව ඇතුලෙන් තමයි උඩ හරියට වෙනකන් නගින්න තියෙන්නේ. ඉතින් ඇතුලෙන් තමයි පඩිපෙළවල් ටික තියෙන්නේ. මාත් මේ යන පළවෙනි පාර මට හරිම සතුටුයි. පඩිපෙළවල් මං හිතන්නේ 9ක් හරි 10ක් හරි ඊට වැඩිද දන්නෙත් නෑ. මට හරියටම මතක නැහැ. ඉතින් මේ හෙන මහන්සි ඉතින් ගොඩක් මහන්සි පඩිපෙළවල් නැගගෙන උඩට යන්න ඕනේ. අම්මෝ ලස්සනයි. මහන්සි අම්මෝ ඒ ලස්සනයි මීදුම අම්මට සිරි තව නගින්න අම්මට මෙතන ඉඳන් මෙතෙන්ට අඩි 6යිලු තට්ටු 6යි 7th floor එක 7th floor එකෙත් මෙහෙම කවුලුවක් වගේ තියෙනවා මේ. මෙතනින් එන්නත් පුළුවන්. දැන්ට බයයි වගේ දැන්න. අනේ හරි ලස්සනයි. තව යන්න ඕනේ. තව යන්න ඕනේ. යන්නේ මටත් බයයි. ගින් බලන්න නැතුව යන්න. අනේ එන්න චූටි වෙනවා. මේ හුළඟට නිකන් මාව යනවා වගේ කියලා මට තේරෙනවා. මේ තැනින් මොකද? ඩ්‍රෝන් එක යවලා. මේ ලස්සන බලන්න නම් අනිවාර්යෙන් එතනට යන්නම ඕනේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ ටිකක් මහත කෙනෙක්ට නම් මෙතනින් යන්න බෑ. උඩටම නගින්න බෑ. මොකද උඩට යන්න පඩිපෙළවල් හෙන හීනි. ඉතින් ඒක නිසා චුට්ටක් මහත කට්ටියට යන්න ටිකක් අමාරු වෙනවා. මෙතන අපි ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ගත්තා. ලස්සනයි වීඩියෝස් වලට ඩ්‍රෝන් එකෙන් එහෙම බලද්දි ගොඩාක් ලස්සනට වෙනවා. ඉතින් ඒක වීඩියෝ එකක්වත් මම ෆෝන් එකේ සේව් කරගත්තේ නැති හින්දා අපි ළඟ එක වීඩියෝ එකක්වත් නැහැ. ඉතින් හරිම දුකයි ඒකට නම්. අපි ආව වීල් එකකින් නිසා එතනින් වීල් එකක් අරගෙන ආයිත් ආවා. වීල් වල 3 දෙනයි දාන් යන්නේ. ඊට වඩා නම් දාගෙන යන්නේ නැහැ එක්කෙනෙක්වත්. මං හිතන්නේ රුපියල් 500ක්ද 600ක්ද ගන්නව කොහොමත්. මේ ලස්සන view එකත් එක්ක තමයි අම්බුලුවාව ගමන ඉවරුනේ.
වයන්නම් හද වීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිමින්නම් නැති වූ